එන්න ඉතින් අපි අද බලමු සාරි එකක් මුල ඉඳලා හැදෙන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ විදිහට මුලින්ම සාරි එක මම පේන්ට් කරගන්නවා. ඉතින් ඇත්තටම මේක හරි ලේසි වගේ පෙන්නට ඇත්තටම ගොඩාක් අමාරු ගොඩක් ඉවසීමෙන් කරන්න ඕනි දෙයක්. ඉතින් බලන ඔයාලට හරි ලස්සන අවුට්පුට් එකක් පෙනුනට ඉතින් සාරි එකක් හදනවා කියන්නේ ගොඩාක් අමාරු වගේම ගොඩක් ඉවසීමෙන් කරන්න ඕනි දෙයක්. ඉතින් ඇත්තටම ඒකට භාවනාවක් කිව්වත් වැරදි නෑ. මොකද ඇත්තටම ලොකු සංයමයකින් ලොකු ඉවසීමකින් තමයි මේ වැඩේ ලස්සනට කරන්න ඕනේ. ඉතින් මේ පුංචි වෙලාවකින් පෙන්නන්නේ දවස් ගානක වෙච්ච මහන්සියක්. ඉතින් සාරි එකේ ලස්සන නිමාවක් දකින්න ගොඩාක් ලොකු මහන්සියක් වෙනවා. ඉතින් මේ හැම රෝසස් එකක්ම තින්සාත් පාරවල් කොච්චරක් තියෙනවද කියලා මතක නැති ගානට ඒකේ 3D ලුක් එක ගන්න ගොඩාක් මහන්සි වෙලා තියෙනවා. ඉතින් මේ තමයි ඔසරියගේ නිමාව. ඉතින් මේ ඩිසයින් එකේ බීට්ස් වර්ක් එක මේ විදිහට තමයි ආවේ. ඉතින් බීට්ස් අරන් මම වෙන වීඩියෝ එකකින් ඔයාලට අරන් එන්න. ඉතින් මේ විදිහට තමයි අවසානය ලස්සනට ඉවර වුණේ. මේ වගේම සාරි එක හැදුවට බෑ සාරි එක ලස්සනට නීට් කරන්නත් අමතක කරන්නේ නැහැ. මොකද කොච්චර ලස්සනට අපි සාරි එක හැදුවත් ඒකේ අවසානය නීට් වුනේ නැත්නම් ඇත්තටම සාරි එකේ අපි කරන නිර්මාණයෙන් ඇති වැඩකුත් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට වැඩිපුර තියෙන නූල් කොටස් කපලා අයින් කරලා කස්ටමර්ට සාරි එකේ යවන්න පැක් කරන්න තමයි මේ හදන්නේ. හැබැයි පැකින් වීඩියෝ එකට කලින් සාරි එක අපි ඩමේකට ඩ්‍රෙස් කරන්නේ කොහොමද? ඒ වගේම සාරි එක ඇතුළට වගේම එළියට සාරි එකේ ලුක් එක කොයි වගේද කියලා අපි බලලා ඉමු. සාමාන්‍යයෙන් මම ඉතින් ඕඩර් එකක් කරද්දී ඕඩර් එක ලස්සනට කරනවා වගේම කස්ටමර්ගේ අතට යවනකම් සාරි එක බලාගන්න හරියට මම දරුවෙක් වගේ. මොකද ගොඩක් වයිට් කලර්ස් ඒ කියන්නේ ගොඩක් ලයිට් කලර්ස් වලින් තමයි හෑන්ඩ් පේන්ටින් ගොඩක් සාරීස් මම කරන්නේ. ඉතින් ඒවා ඉක්මනින් ඩස්ට් වෙනවා ඉක්මනින් කුණු ගෑනවා වැඩි නේ. ඒ නිසා ගොඩක් පරිස්සම් කරගන්න වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔසරි එක ඩමේකට ඩ්‍රෙස් කරන්නේ. ඒ වගේම මම කලින් කරපු වීඩියෝ එකක ක්ලිප් එකකුත් ඇඩ් කරන්නම් මම ඩ්‍රෙස් කරන් හිටපු. එතකොට ඔයාලට ඩමේකට වගේම කෙනෙක් ඔසරි එක ඇඳම කොයි විදිහටද තියෙන්නේ කියලා අයිඩියා එකකුත් ගන්න පුළුවන් නේ. සෙවනැල්ල වීලා මුළු සසරේම ළඟ ඉන්න ඕනා මෙහි පෙම් කවිය නුඹ වෙතම කීවා මගේ පෙම් හන්සියේ නුඹම ඕනා සඳයායේ පිණි පොද දහරක් වගේ ආදේ දිකුදැසේ කෙල්මට මාහද කොළුවෙයි මිරේ මුදුමීදුම අතරින් දෙවගන වැටියම මා කිරේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි එළියට ගත්තම ඔසරි එකේ කලර්ස්. ඉතින් බලන්න මේ තමයි නැචරල්ම කලර්ස්. ඒ කියන්නේ කිසිම එඩිට් එකක් නැතුව සාරි එකේ ඩිසයින් එක මෙන්න මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් අය නම් කිව්වේ මේ ෆොටෝස් වීඩියෝස් වලට වඩා සාරි එක ඇත්තටම දැක්කම ගොඩක් ලස්සනයි කියලා. ඉතින් එයාලා ඒ දුන්න කමෙන්ට් එකත් මම මෙන්න මේ වීඩියෝ එකට ඇඩ් කරන්නම්. මට